ළමයි කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔයගොල්ලෝ දැනට දන්නවා ඇති මම මොකද්ද කරන්න හදන වීඩියෝ කියලා. රුපියල් 50000ක මම චැලෙන්ජ් එකක් තමයි ඉතින් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගද්දිම මෙන්න මේ වගේ බොක්ස් එකක් මම ගත්තා. හතර පැත්තෙම ෂෙල් ටේප් ගහලා බොක්ස් එක ඕපන් නැති වෙන්න හදාගත්තා. ඊළඟට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ මොනවා හරි මේ පෙට්ටිය ඔතා ගන්න පුළුවන් මොනවා හරි රැපින් පේපර් එකක්. මම නම් ගත්තේ ගෙදර තිබ්බ මේ බ්‍රවුන් පේපර් කොළ වගේක් කලින් ගෙන ආපුවා. ඉතින් ඊළඟට තියෙන්නේ මේකෙන් මේ බොක්ස් එක ඔතාගෙන යන්න. මම වීඩියෝ එක ස්පීඩ් කරනවා මේ ඔතන ටික. ගම් බෝතලයකින් හරි ෂෙල් ටේප් එකකින් හරි මේක හොඳට ගැලවෙන්නේ නැති විදියට ඔතා ගන්න ඕන. මම ඉතින් පාවිච්චි කරේ ගෙදර තිබ්බ ගම් එකක්. දැන් ඉතින් මේ මුළු ටිකත් හොඳට නමාගෙන ෂෙල් ටේප් එකකින්වත් අලව ගන්න ඕන. ගම් වලින් ඇලවෙන්නේ නැහැ ළමයි. ඒ ටික මම ටිකක් වැඩිපුර කොලය ගත්තු නිසා ඝනකම වැඩි වුණා. ඒ නිසා මම ෂෙල් ටේප් එකකින් පොඩ්ඩක් අලව ගත්තා. මේකේ ඉතින් හැඩයක් කැටයමක් නැහැ. ඔයාලට කැමති නම් බොක්ස් එකක් නැත්තම් මොකක් හරි බෝතලයක් ඒ වගේ මොකක් හරි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තමාගේ හිත යන විදිහට. එතකොට ඉතින් සල්ලි දාන්න අපිටත් හිතෙනවානේ ආස හිතෙනවානේ. අන්න ඒ නිසා තමයි ඔක ටිකක් ලස්සනට හදාගන්නේ. හරි ඔන්න ඔහොම බොක්ස් එක අලවගෙන ඊළඟට අපිට තියෙන්නේ ඊළඟ පියවර මොකක්ද ළමයි? හරි මෙන්න මේ වගේ A4 කොලයක් හරි මොකක් හරි ඔයාලා කැමති කොලයක් අරගෙන ඒකේ තමා මේ ඉතිරි කරන්න කැමති ගාන දැන් මම 50000ක් කියලානේ කිව්වේ. එතකොට මම මේකට කොටු ගත්ත විදිහ 10 කොටු නෙවෙයි ගත්තේ හරහට 12යි පහලට 9ක් විදිහට ගත්තේ. ඒ නිසා මට එතන ගාන ටිකක් වැඩිපුර ආව 8000ක් වැඩි. ඔයාලා ගන්න ලක්ෂයක්ද 50ද 50000ක්ද අන්නේ විදිහට කැමති ගානකට කොටු ටික බෙදලා 100 කොළ වලින්ද 20ද 500ද තමයි පුළුවන් විදිහට දාන්න. අන්නේ විදිහට මේකේ කොටු ගහලා මේ කරන විදිහට කොටු ෆිල් කරගන්න ඕන. ඇත්තටම ළමයි ඔයාලා දන්නවද සල්ලි එකතු කරන එක නිකන් වතුර දාලා පැලයක් හදුනා වගේ වැඩක්. මුලින් මුකුත් පේන්නේ නැහැ. හැබැයි ටික ටික යනකොට තමයි කාලෙකින් ඒක ලොකු ගහක් බවට පත් වෙන්නේ. හොඳම කොටස. මම දැන් මේකට දාන්න හදන්නේ රුපියල් 500 කොළ වලින්. එතකොට මම මේකට 500 කොළ 100ක් විදියට කොටු 100කුත් ඉතුරු කොටු 8ට මගේ මේ කොලේ තියෙන ප්‍රමාණය අනුව මම කොටු ටිකක් වැඩියෙන් ගහගත්තා. ඒ කොටු 8ට රුපියල් 1000 වගේ කොටු 8ක් ෆිල් කරලා තියෙනවා. එතකොට මට 50000ට වැඩිය 58000ක් විදියට මේකේ අවසානට මේ බොක්ස් එක පිරෙද්දි 58000ක් අතට එන්න ඕන. අපි හැමෝම ජීවිතේ දුවන්නේ සල්ලි පස්සේ නේද ළමයි? හැබැයි අපි ඒ දුවන අතරතුරේ පොඩ්ඩක් නැවතිලා ජීවිතේ ලස්සන දේවල් දකින්නත් ඕනේ. මම අද මේ වැඩේ හිමින් කරන්නේ අන්න ඒ වගේ නැවතිලා බලන්න ඕන හීනයක් වෙනුවෙන්. ඉතින් ඔයාලත් බල ඉන්නේ නැතුව ඔයාලට පුළුවන් ගානකින් මෙන්න මේ වගේ දෙයක් පටන් ගන්න කියන මං හැමෝටම ආරාධනා කරනවා. ඔන්න ඉතින් දැන් මං මගේ කොටු ටික ෆිල් කරන්න පටන් ගත්තා. මේකේ මම පෑන් දෙකක් පාවිච්චි කරන්නේ. එතකොට ටිකක් දකින්නකොට අපිට ටිකක් හයිලයිට් වෙලා පේන නිසා. ඇත්තටම ළමයි මටත් මේ වීඩියෝ එක කරන්න කලින් ගොඩක් වෙලාවට හිතුණා කවුරුත් බලන්නේ නැති එකේ මම මොකටද මේක කරන්න කියලා. මොකද මං එහෙම කිව්වේ සමහර අය මගෙන් අහනවා ඔයාගේ වීඩියෝස් වලට views අඩුයි නේද? ඒත් ඇයි දිගටම මේ වගේව දාන්නේ කියලා. ඒත් පස්සේ මට හිතුණා එකම එක්කෙනෙක් හරි බලලා ජීවිතේ වෙනස් කරගත්තොත් ඒක මට ලොකු සතුටක් කියලා. ඔයාලටත් එහෙම වෙලා තියෙනවද? හැමදේම අතහරින්න හිතෙන වෙලාවල් ඒ වෙලාවට තමයි අපි තව ටිකක් උත්සාහ කරන්න ඕනේ.
ගොඩක් අය හිතනවා ඇති සල්ලි තියන අය තමයි ඉතුරු කරන්න කියලා. ඒත් ඇත්තම දේ තමයි සල්ලි නැති අය තමයි සතෙන් සතය හරි ඉතුරු කරන්න ඕනේ. ළමයි ඇත්තටම මම මේ වීඩියෝ එක කරද්දී මගේ අතෙත් ලොකු මුදලක් නැහැ. ඔන්න දැන් නම් අපේ වැඩේ 80ක් 90ක්ම ඉවරයි. මෙන්න මේ විදියට ඇඳගත්තු chart එක පැත්තක අලව ගන්නවා. මම මේ challenge එකට මෙහෙමයි කියලා දිල කාලවකවානුවක් වෙන් කරගත්තේ නෑ ළමයි. මොකද මට හැම මාසෙම හැමදාම ඒක දාන්න වෙන්නේ නෑ. ඒ නිසා තමයි කොහොම හරි 500ක් හදලා සමහරට මාස 3ක් 4ක් 5ක් විතර යන්නත් පුළුවන්. මම කලිනුත් මේ වගේ මීට අවුරුදු 2කට විතර කලිනුත් මේ වගේ challenge එකක් කරා. එතකොට රුපියල් 20 100 වගේ දාලා තමයි මං හැදුවේ. ඒ නිසා තමයි අද ඊට වැඩි ගාණකින් 500කින් වගේ පටන් ගන්න ඕන කියලා හිතුවේ. ඉතින් ළමයි හැමදාම ලොකු ගණන් දාන්න ඕන වෙන්නේ නැහැ. එක දවසක් රුපියල් 20ක් දාන්න පුළුවන් වෙයි. තව දවසක 1000ක් දාන්නත් පුළුවන් වෙයි. වැදගත් වෙන්නේ දාන ගාන නෙවෙයි අපි මේක දිගටම කරනවා කියන එකයි. හරි. දැන් ඉතින් නෝට්ටුව දාන්න පුළුවන් ගන්නට මෙහෙම කපා ගත්තට පස්සේ මම දැන් ඒක මේ වටේට චුට්ටක් ඩෙකොරේට් කරන්න තමයි යන්නේ. දැන් නම් ඉතින් ඔක්කොම වැඩ ටික ඉවරයි. මම මේකේ වටේ පේන නිසා ඒකට චූටි කෑලි ටිකක් අලව ගන්නවා. ඇත්තටම ළමයි මම මේ පෙට්ටිය සම්පූර්ණයෙන්ම පිරලා තියනවා වගේ මගේ හිතින් දැන් මවා ගන්නවා. ඒක පිරුණම මම මේක කඩන දවසට ඔයාලත් මාත් එක්ක ඉන්න ඕන හරිද? මම දන්නවා මගේ මේ වීඩියෝ එකේ අඩුපාඩු ඇති. මම තාම YouTube එකට අලුතෙන් වීඩියෝස් දාන ගමන්නේ. තාමත් ඉගෙන ගන්නවා. ඔයාලට මට දෙන්න පුළුවන් උපදෙස් මොනවද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. ඒක මට ලොකු හයියක්. ඔන්න එහෙනම් අපි මනි challenge box එක හදලා ඉවරයි. ඉතින් එහෙනම් ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? ඔයාලා කොහොමද සල්ලි ඉතුරු කරන්නේ? මේක ඉතින් පොඩි ෆන් ගේම් එකක් වගේ යන එකක් නිසා තමයි මමත් කරන්න හිතුවේ. එහෙනම් ඔයාලා try කරලා බලන්න. කමෙන්ට් එකක් දාලා යන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න.